ආයුබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා සිබ්ලිංග්ස් ක්‍රියේෂන්ස් YouTube channel එකට පැමිණි ඔයාලා හැමෝම. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ natural face oil එකක් ගෙදරදිම හදාගන්න විදිය. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසාන වෙනකම් බලන්න. මේක ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම face cream මොකවත්ම මගේ මූණට පාවිච්චි කරන්නේ නැහැ. මම face serum පාවිච්චි කරනවා. ඒකත් මේකප් දාන දවසට විතරයි. මේකප් දාන්න කලින් මගේ මූණ prep කරගන්න තමයි මම face serum පාවිච්චි කරන්නේ. ඉතින් අනිත් හැම වෙලාවෙම මම මේ natural face oil එක තමයි ගෙදර හදාගෙන පාවිච්චි කරන්නේ. අද ඊක නෙමෙයි මම ගොඩ කාලයක් ඉඳලා මේක පාවිච්චි කරනවා. ඉතින් මට හිතෙනවා මේ කාලය තමයි ගොඩක්ම සුදුසු කියලා මේක ගැන කියලා දෙන්න. හේතුව තමයි ඔයාලා දන්නවත් ඇති USA වල නිෂ්පාදනය කරන skin care brand එකක benzene peroxide අන්තර්ගත වෙලා තියෙන නිසා ඒවා skin cancers ඇති වෙන්න පුළුවන් කියලා ඔන්න හොයාගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ නිසා ඔන්න ගොඩක් අය විශේෂයෙන්ම ලංකාවේ අයත් ඒ බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරනවා. ඉතින් මේ නිසා ගොඩක් දෙනෙක් ඔන්න මේ වෙලාවේ නැචරල් දේවල් හොයනවා. ඉතින් ඇත්තටම නැචරල් ප්‍රොඩක්ට් එකක් ගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම නැචරල් ප්‍රොඩක්ට්ස් අලෙවි කරන ලංකාවේ ගොඩක් ආයතන බිහි වෙලා තිනවා. ඉතින් ඒ ගැන හදවතින්ම මම සතුටු වෙනවා. මොකද අපි ස්වභාවික දේවල් වලට ලං වෙන්න අපේ ජීවිතයේ ඇත්තටම නිරෝගී පැත්තට ලං වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඉතින් ඔයාලා දන්නවා මගේ channel එක ඔස්සේ මම හැමදාමත් ඔයාලට කියලා දෙන්නේ ස්වභාවික දේවල් තමයි ගොඩක් දුරට. ඉතින් ඒකට හේතුව තමයි අපි ස්වභාවික දේවල් පාවිච්චි කරන්න අපේ ස්කින් එක, අපේ hair එක ඇත්තටම හොඳට තියාගන්න අපිට පුළුවන්. ඒ වගේම නිරෝගීව අපි ජීවත් වෙන කාලය ඇතුළත අපිට නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. මොකද අපි විවිධ කෙමිකල්ස් අන්තර්ගත ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා අපේ ස්කින් එක විතරක් නෙමෙයි ඩැමේජ් කරගන්න, අපේ අභ්‍යන්තර අවයව පවා ඩැමේජ් කරගන්නවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම අපිට මේ ස්වභාව ධර්මයෙන්ම දීලා තිනවා ගොඩාක් දේවල්. ඒ දේවල් වලට ලං වෙන මම හිතනවා අපි ගොඩක් නිරෝගී වෙනවා. ඒ වගේම අපිට හොඳ රිසල්ට්ස් උත් ලැබෙනවා ඉවසීමෙන් කාලයක් පාවිච්චි කළොත්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මොකද ඔයාලට මේ වගේ ඔයිල් එකක් වෙළඳපොලෙන් ගන්න ගියොත් රුපියල් 5000ත් 7000ත් අතර මුදලක් වෙනවා. ඉතින් ඊට වඩා ඔයාලට නිවසේදීම මේක හදා ගන්න පුළුවන් මේ අමුද්‍රව්‍ය ටික ලං කරගත්තොත්. ඉතින් ඉවර වෙන්න නැවත සාදා ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ ෆේස් ඔයිල් එක නිසියාකාරව ගෙදරදී හදාගන්නේ කියලා. අපිට අවශ්‍ය වෙන මුල්ම අමුද්‍රව්‍ය තමයි ඔලිව් තෙල්. ඔලිව් තෙල් වල තියෙනවා ඔලෙයික් ඇසිඩ්, ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් සහ විටමින් A, D, K සහ E කියන විටමින් වර්ග අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සම වයස්ගත වීම පාලනය කරනවා, ඒ වගේම සම පිරිසිදු කරනවා, හොඳට ක්ලෙන්ස් වෙනවා සම. ඒ වගේම සෛල අලුත් වැඩියා කරන්නත් මේ ඔලිව් තෙල් දායක වෙනවා. විශේෂයෙන්ම විටමින් E අඩංගු නිසා හිරු එළියෙන් සමට වෙන හානි වළක්වන්න සහ හිරු එළියෙන් සම ආරක්ෂා කරන්න ඔලිව් තෙල් වල තියෙන සංඝටකවලට පුළුවන්. මේ වැඩේට ඔයා ඔලිව් තෙල් එකක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් කියලා සඳහන් කරලා තියෙන ගොඩක් පිරිසිදු ඔලිව් තෙල් එකක් පාවිච්චි කරන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි ස්වීට් ආමන්ඩ් ඔයිල්. ඉතින් ආමන්ඩ් තෙල් ගන්නකොට අනිවාර්යයෙන්ම මේ ස්වීට් ආමන්ඩ් ඔයිල් කියලා ලේබල් කරලා තියෙන එකම ගන්න. මොකද සාමාන්‍යයෙන් ආමන්ඩ් තෙල් අපි නිස්සාරණය කරනකොට ස්වීට් ආමන්ඩ්ස් වලින්, ඒ කියන්නේ පැණි රසට හුරු ආමන්ඩ් වලින් හදන මෙන්න මේ තෙල් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මොකද මේක ගොඩාක්ම ආරක්ෂිතයි සහ ගුණාත්මක භාවයෙන් ගොඩක් වැඩි. අපි හිසකෙස් සම්බන්ධව ඒ වගේම සම සම්බන්ධව යම්කිසි නිෂ්පාදනයක් කරද්දී අනිවාර්යයෙන්ම මේ ස්වීට් ආමන්ඩ් ඔයිල් එක තමයි අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ආමන්ඩ් තෙලට වඩා. ඉතින් ඒකට හේතුව තමයි විටමින් E, විටමින් A, සිංක්, ඔමේගා 3 වගේ පෝෂ්‍ය ද්‍රව්‍ය මේ ස්වීට් ආමන්ඩ් ඔයිල් වල අන්තර්ගත වෙලා තියෙන එක. ඒ වගේම ඇස් වටා කළු වීම තියෙන අයට මේ ඩාර්ක් සර්කල්ස් ආම කරගන්න, ඒ වගේම සමේ පැහැය ඒකාකාරී කරන්න සහ සම වියලි බව නැති කරලා විශේෂයෙන්ම සම අධික ලෙස වියලීම නිසා තියෙනවා නම් එක්සිමා වගේ සමේ රෝග තත්ත්ව ඒවටත් මෙන්න මේ ස්වීට් ආමන්ඩ් ඔයිල් එක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන ඔයා ගෙදරදී ආමන්ඩ් ඇට වලින් තෙල් හිඳගත්ත කෙනෙක් නම් ඔයාට ඒ තෙලුත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ආමන්ඩ් ඇට වලින් තෙල් හිඳ ගන්න විදිය හරියටම දැනගන්න මට කමෙන්ට් එකක් දාන්න, මම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මම ගෙදර හදපු ආමන්ඩ් තෙල් ඉවර නිසා තමයි අද මම මේ කඩෙන් ගත්තු තෙල් වලින් ඔයාට මේක කියලා දෙන්නේ. ඊළඟට අපේ තෙල් එක හදාගන්න නැතුවම බැරි අමුද්‍රව්‍ය තමයි
කැරට් ඔයිල්. කැරට් ඔයිල් එක නිවසේදීම හදාගන්න විදිහ මම වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගියොත් හරි එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එක බැලුවොත් හරි මම ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් ඒක අවශ්‍ය වෙනවා අපිට මේ ඔයිල් එක හදන්න. කැරට් ඔයිල් එකෙන් ඔයාගේ ස්කින් එකට ගොඩාක් බෙනිෆිට්ස් ලැබෙනවා. විශේෂයෙන්ම මේ කැරට් වල තියෙනවා විටමින් A, විටමින් E සහ කැරටෝල් කියන සංයෝග සහ බීටා කැරොටින්. ඉතින් මේ දේවල් වලින් ඔයාගේ ස්කින් එක ගොඩක් පැහැපත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බීටා කැරොටින් තියෙන හින්දා ඒ වගේම හිරු එළියෙන් සමාරක්ෂා කරනවා කැරට් ඔයිල් එකෙන්. ඒ වගේම ඇන්ටි ඒජින් ගතිය නැති කරනවා. ඔයාගේ සමේ තියෙන එල්ලා වැටීම්, රැලි වැටීම් නැති කරනවා. ඒ වගේම සමට හොඳ ප්‍රත්‍යස්ථතාවයක්, හොඳ ඉලාස්ටිසිටි ගතියක් ඇති කරගන්න කැරට් ඔයිල් එක ඉතාමත් වැදගත්. මීළඟට අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි කුස්සිය හැම වෙලේම තියෙන කහ. ඉතින් මේ කහ ගන්නකොට ඕගනික් ටර්මරික් ඒ කියන්නේ වෙන කිසිම කුඩු జాතියක් කලවම් කරලා නැති කහ කුඩු ගත්තා නම් ගොඩක් හොඳයි. ඉතින් අපි දන්නවා වෙළඳ පොලේ සමහර කහ කුඩු තියෙනවා එක එක ඩයි වර්ග කලවම් කරලා එක එක කුඩු జాති මිශ්‍ර කරලා තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් ඔයාලට මම මේ පෙන්නන කහ මම ගෙදර අපේ අම්මා හදලා මට එව්ව කහ. ඉතින් මේ ගෙදරම හදපු පැලවලින් ගත්ත ඒවා නිසා මට විශ්වාසයෙන් මේ දෙයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට එහෙම ගන්න විශ්වාසදායක තැනක් තියෙනවා නම් අන්න ඒ වගේ කහ මිලදී ගන්න අනිවාර්යයෙන්ම. මොකද අපිට මේ වැඩේට අපි මූණට පාවිච්චි කරන නිසා අනිවාර්යයෙන්ම ගොඩක්ම සුපිරිසිදු තත්වයේ තියෙන කිසිම දෙයක් කලවම් වුණේ නැති කහ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා කහ කියලා කියන්නේ විෂ බීජ නාශක ගුණය කැටි කරගත්ත අමුද්‍රව්‍යයක්. ඉතින් කහවලට පුළුවන් ඔයාගේ මෝණේ තියෙන කුරුලෑ සුව කරන්න, විශේෂයෙන්ම කුරුලෑ වල තියෙන බැක්ටීරියා විනාශ කරන්න කහවලට පුළුවන්. ඒ වගේම ලප කැලෑලි ඉවත් වෙලා හොඳ දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන්. ඔයාගේ වර්ණය සමේ තියෙන වැඩි කරන්නත් කහ දායක වෙනවා. ඒ වගේම කහ කියලා කියන්නේ ස්වභාවිකවම මෙලනින් නිෂ්පාදනය පාලනය කරන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඒ නිසා තමයි අද අපි මේ ඔයිල් එකට කහ එකතු කරගන්නේ. මීළඟට අපිට අවශ්‍ය වෙන්නේ පොල් තෙල්. කඩෙන් ගන්නවා නම් එක්ස්ට්‍රා වර්ජින් කොකොනට් ඔයිල්. එහෙම නැත්නම් ගෙදර හින්දාගත්ත පොල් තෙල් තමයි මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පොල් තෙල් කියලා කිව්වම ඔන්න මූණ චුට්ටක් අඳුරු වුණා නම් බය වෙන්න එපා. පොල් තෙල් කියලා කියන්නේ ස්වභාවික එමෝලියන්ට් එකක්. ඔයාගේ සමට ගොඩක් වැදගත් වෙන සමට වගේම හිස කෙස් වලටත් මම කලින් ඔයාලට සඳහන් කරලා තියෙනවා පොල් තෙල් වල ගුණ මෙතකයි කියන්න බෑ. මේක ස්වභාවික එමෝලියන්ට් එකක් කියලා මම කිව්වා. ඒ වගේම මේකේ ලෝරික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. සමට ගැඹුරින් තෙතමනය ලබා දෙන්න මේ පොල් තෙල් වලට පුළුවන්. ඒ වගේම බැක්ටීරියා සහ දිලීරනාශක ගුණය පොල් තෙල් වලින් ලැබෙනවා. ඒ වගේම සමේ පළුදු වෙච්ච තැන්, ඒ වගේම තුවාල, ස්කාස් වගේ තියෙනවා නම් ඒවා සුව කරන්නත් පොල් තෙල් වලට ඉතා විශේෂ හැකියාවක් තියෙනවා. ඉතින් මම අද මේ සඳහා පාවිච්චි කරන්නේ ගෙදර අම්මා හින්දා ලෙවපු පොල් තෙල්. ඉතින් ඔයාට ගෙදර හින්දපු පොල් තෙල් නැත්තම් කඩෙන් එක්ස්ට්‍රා වර්ජින් කොකොනට් ඔයිල්ම ගන්න. මොකද පාම් ඔයිල් අඩංගු පොල් තෙල් අපි මේකට පාවිච්චි කරන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන ඊළඟ අමුද්‍රව්‍ය තමයි සැෆ්‍රන්. ඉතින් සැෆ්‍රන් කියලා කියන්නේ සමට හොඳ පැහැපත් බවක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. විශේෂයෙන්ම මේකේ ක්‍රොසීන්, ක්‍රොසෙටින් සහ විටමින් C අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා හොඳ පැහැපත් බවක් සමට ලැබෙනවා වගේම හොඳ රුධිර සංසරණයක්, හොඳ ලේ ගමනාගමනයක් සමට ලැබිලා හොඳ පෝෂණයක් සමට ලැබෙනවා. ඒ වගේම සමේ තියෙනවා නම් තුවාල කැලල් ඒව සුව කරන්නත් සැෆ්‍රන් වලට පුළුවන් සහ සම මතු පිට සිනිඳු කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය සැෆ්‍රන් බොනවත් එක්ක සම පැහැපත් වෙන්න. ඉතින් අපේ මේ තෙල් එකට හොඳ ක්වොලිටි සැෆ්‍රන් එකක් හොයාගන්න. විශේෂයෙන්ම ඉරාන් වලින් එන සැෆ්‍රන් එක තමයි ගොඩක්ම ක්වොලිටි. ඉතින් මේක මම ඩුබායි වල අයියා ලව්ව තමයි ගෙන්න ගත්තේ. ඉතින් ඉරාන් වල සැෆ්‍රන් එකම ඔයාට හොයාගන්න පුළුවන් නම් හොඳයි. ලංකාවෙත් මං හිතනවා දැන් හොඳ ක්වොලිටි සැෆ්‍රන් ගන්න තියෙනවා කියලා. හරි ඔන්න ඔක්කොම අමුද්‍රව්‍ය ටික අපි ලෑස්ති කරගෙන ඉවරයි. දැන් මේ වගේ වීදුරු භාජනයක් වෙනවා අපිට මේක හදාගන්න. ඉතින් මම මේක ජීවාණුහරණය කරලා හොඳට ස්ටෙරිලයිස් කරලා තමයි ගත්තේ. ඉතින් ඔයාලා හොඳට හොදලා මේක තද අවුවේ වේලගෙන අනිවාර්යයෙන්ම මේ වැඩේට ගන්න. හරි අපි දැන් තෙල් එක හදන්නයි යන්නේ. මේ ස්වීට් ආමන්ඩ් ඔයිල් එකෙන් මම මේ සැහැඳි 3ක් අපේ මේ වීදුරු භාජනයට එකතු කර ගන්නවා. ඒ වගේම ඔලිව් තෙල් මේ සැහැඳි 4ක් එකතු කර ගන්නවා. දැන් මම පොල් තෙල් මේස හැන්දක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මෙතනදී මම පොල් තෙල් අඩුවෙන් එකතු කරගන්නේ. මොකද කැරට් ඔයිල් එක අපි හදාගත්තේ පොල් තෙල් වලින් නිසා. කැරට් ඔයිලුත් මම මේස හැඳි 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඉතින් මගේ කැරට් ඔයිල් එක මිදිලා තියෙන්නේ. මීළඟට කහ කුඩු මම එකතු කර ගන්නවා යෝගට් හැඳි කාලක ප්‍රමාණයක්. මීළඟට මම සැෆ්‍රන් එකතු කර ගන්නවා පිංචක්. හරියට අපි ඇඟිලි දෙකෙන් ඇල්ලුවට පස්සේ අහු වෙන ප්‍රමාණය විතර. ඒ කියන්නේ රේණු 12ක් 15ක් වගේ ප්‍රමාණයක් එකතු කර ගන්නවා.
ඉතින් අපේ ෆේස් ඔයිල් එකට අවශ්‍ය වෙන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපි දැන් එකතු කරගෙන ඉවරයි. දැන් මේක ඇක්ටිවේට් වෙන්න මේකේ තියෙන අමුද්‍රව්‍ය හොඳට මිශ්‍ර වෙන්න අපි මේක ඩබල් බොයිල් කරගන්න ඕනේ. ඉතින් ඩබල් බොයිල් කරගන්න මම මේ වගේ ඇලුමිනියම් භාජනයකට නටන උණු වතුර දාලා අපේ මේ වීදුරු භාජනය ඒ වතුර එකෙන් තියනවා. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේක හොඳට කලවම් කරගන්න. ඉතින් ඔන්න අපේ ෆේස් ඔයිල් එක දැන් රෙඩි වෙලා තියෙනවා. ඔයාලට මේක පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් මම මේ වීදුරු බෝතලෙම මේක තියන්න හිතුවා. ඉතින් ඔයාට පුළුවන් මේක ලස්සන පුංචි බෝතලයකට දාගන්න. නමුත් මේක මට ඇප්ලයි කරන්න පහසුයි කියලා හිතනවා. මොකද මම මේකට කැරට් ඔයිල් සහ පොල් තෙල් දාලා තියෙන නිසා මම මේ වීඩියෝ එක ඇත්තටම හැදුවේ වින්ටර් එකේ. ඉතින් ගොඩක් සීතලයි මේක මිදෙන්න පුළුවන්. ඉතින් මිදුනොත් මට පුංචි බෝතලයකට දාලා ගන්න අමාරු හින්දා මේ කට ලොකු බෝතලෙම තියලා මම ආලේප කරන්න පහසු හින්දා මෙහෙමම තියාගත්තා. ඉතින් ඔයාලට පහසු විදිහට වෙන බෝතලයකට උනත් මාරු කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාට උදේ සවස ඕනම කාලයකදී. ඒ කියන්නේ දවසේ ඔයාට පහසු ඕනම වෙලාවකදී මේක හොඳට මූණ ක්ලෙන්ස් කරගත්තට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඇස් වටා ගන්න එපා. ඇස් වටා කියන්නේ ඇස් ඇතුළට එන්න පුළුවන් හින්දා මේක චුට්ටක් දන්න බලනවා ඇස් වල ගෑවුනොත්. ඒක නිසා ඇස් වටා ගෑවට කමක් නැහැ. වගේ ඩාර්ක් සර්කල් තියෙනවා නම්. නමුත් අර ඇස් පිල්ලම් වල ගෑවෙන විදිහට ගා ගන්න එපා. ඉතින් මේක ඔයාට අවුවේ යන්න කලින් උනත් ගාගෙන යන්න පුළුවන්. මේක ඩේ නයිට් ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේක මේ වීඩියෝ එකක් කරන්න හින්දා හදන තෙල් එකක් නන් නෙමෙයි. මේක මම කාලාන්තරයක් තිස්සේ නිරන්තරයෙන්ම හදන තෙල් එකක්. මේ වීඩියෝ එක කරේ වින්ටර් එකේදී වුණාට මම මේ වොයිස් කරන්නේ රස්නේ කාලෙදී. ඉතින් මේ වෙද්දි මම මේ වගේ තෙල් 3 සැරයක් විතර හැදුවා මේ වීඩියෝ එක ෆිල්ම් කරලා වොයිස් කරන අතරතුරේදී. මොකද ගොඩක් කල් ගියා මට මේක ඔයාලට දාන්න. හැබැයි මේක මම කාලයක් තිස්සේ පාවිච්චි කරන තෙල් එකක්. ඉතින් මම නිතර මේකප් කරන කෙනෙක්. ඒ නිසා මගේ මේ නහය දෙපැත්ත කළු වෙලා තිබුණා. ඒ වගේම ඩාර්ක් සර්කල්ස් තිබුණා. ඒ වගේම මගේ සම නිකන් ඩල් වෙලා තිබුණා. ඉතින් මේ හැමදේම මට නැති කරගන්න සහ මගේ ස්කින් එකට නැචරල් ග්ලෝ එකක් ලබා ගන්න මේ තෙල් එක ගොඩක් උදව් වුණා. ඉතින් ඒ නිසා මම බය නැතුව කියනවා ඔයගලන්ට මේක පාවිච්චි කරලා බලන්න. ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි ගොඩාක් කුරුලෑ තියෙන ගොඩක් අධික තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට මම මේක නිර්දේශ කරන්නේ නැහැ. මොකද මේක ඔයිල් එකක් නිසා. ඉතින් ඔයාට තියෙන සාමාන්‍ය තෙල් සහිත සමක් නම් ඒ වගේම සාමාන්‍ය සමක් නම් වියලි සමක් නම් ඔයාට සුදුසුම ෆේස් ඔයිල් එකක් තමයි මේක. ඉතින් ඔයා මේක මම කියනවට පාවිච්චි කරන්න හදලා ඔයාට අනිවාර්යයෙන්ම විසිබල් රිසල්ට් එකක් සති කිහිපයක් ඇතුළත ලබා ගන්න පුළුවන්. ඉතින් අද කියලා දුන්නේ ඔයාට නැචරල් ෆේස් ඔයිල් එකක් ගෙදරදිම හදාගන්න විදිය. ඉතින් මේක හදලා අනිවාර්යයෙන්ම ඔයා ප්‍රතිඵල අරගෙන පහල කමෙන්ට් බොක්ස් එකේ මට ප්‍රතිඵල කියන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවෙක්ටත් මේ රෙසිපි එක බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයා තාමත් මගේ channel එකට subscribe වෙලා නැත්නම් subscribe බටන් එක ඔයාලට පේන්නේ නැති. subscribe එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නයි සෝදානම් වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.